හොඳට තේරුම් ගන්න අපි සතු තියෙන රාජ්‍යය. අපිට පුළුවන් මේ තිබෙන රාජ්‍ය මේ විදිහටම ගෙනලා වුණා අපේ කාලය අවසන් වෙලා අපිට බහැලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තිර අදිස්ථානකින් යුතුව මේ රාජ්‍ය දෙහි පිරිසුදු කිරීමේ සටන පටන් ගන්න ඕන. මොකද කියන්නේ? මේ රාජ්‍ය දෙහි මේ විදිහටම යන්න තියෙනවද? මේක පිරිසුදු කරනවා. අපි පිරිසුදු කිරීම අභියෝගී බාරවන්තියි. මේක කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව අපේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වැදගත් ආයතනය. හැබැයි ඔබ දකින්න ඇති දැන් පාර්ලිමේන්තුවේ තිබෙන දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණ කමිටුව හමුවේ ඇවිල්ලා පොලිස් නිලධාරී දෙන සාක්ෂි. අපි නීති විරෝධී ක්‍රියාදාමයකට යන්නේ. අපි මොනවද නීති විරෝධී නේද ව්‍යාජ අංක තහඩු ගහගෙන ගියා. අපි වෑන් එකක් අරන් ගියා. අපි කව T56 දෙකක් තිබුණා. අපි අහවල් තැනට වෙඩි තියලා එන්න කියලා අපිට කිව්වේ. මෙහෙම තියෙන පුළුවන්ද පොලිසිය? මේ පොලිසිය තියෙන්නේ බෑ. ඒවා සංවිධානාත්මක අපරාධ කල්ලි වල ස්වභාවයක්. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේ විදියට ඉතාමත් විවෘතව අපරාධ වලට සැලසුම් කරලාද පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට තියෙනවා. ඒකේ ප්‍රතිඵල හැටි ලංකාවේ පළමු වතාවට පොලිස්පතිවරයා පොලිසියට බය හැංගිලා හිටියා. හැබැයි මතක තබා ගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොවෙන්න දැනුත් පොලිස්පතියා. මේක නෙමෙයි. අපි අධිකරණයේදී වෙඩි තබු පුද්ගලයා අත්අඩංගුවට ගන්න යනකොට ඕට සහාය දීපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. මිද්දනීය වෙඩි තැබීම පරීක්ෂණය යනකොට තංගල පොලිසියේ නිලධාරී ඒ මිද්දනීය වෙඩි තැබීමට ඒ ඝාතනයට හවුල් කියලා අත්අඩංගුවට ගත්තා. ගල්කිස්ස පොලිසිය නිලධාරී තමන් සතුව තියෙන ගිනියම් විකුණලා රටින් පැනලා ගියා. ආණ්ඩු ගිනියම් විකුණලා. අපි ඔහු ඉන්දියාවෙන් අත්අඩංගුවට අරගෙන ගෙනත් තියනවාද? ඒ කියන්නේ මොකක්ද? මේක තමයි අපි සතුව තියෙන පොලිස් දෙපාර්තමේන්තුව. ඒ නිසා අපි ඔවුන්ට වැටුප්තල ලබා දෙන්න, අලුත් පොලිස් නිලධාරීන් බදව ගන්න, ඒ වගේම මේ නීති විරෝධී ක්‍රියාදාමයේ යෙදෙන අයට දඬුවම් දෙන්න තමයි ලෑස්ති. මොකද අපිට මහජනයාගේ විශ්වාසය දිනාගත්තු පොලිස් දෙපාර්තමේන්තුවක් ස්ථාපිත වෙන්න ඕන අපේ රට ඉස්සරහට යන්න. ඊළඟ වැදගත් ආයතනය ඔයගොල්ලෝ දන්නවා ඉමිග්‍රේෂන් එක. රටක වැදගත්ම ආයතනයක් රටේ සීමා මායිම ආරක්ෂා කිරීමේදී ආ තර්ජනයේදී අපිට ඉමිග්‍රේෂන් එක ආගමන විගමන දෙපාර්තමේන්තුව කවුද අපේ රට ඇතුල් වෙන්නේ කවුද රටෙන් පිට වෙන්නේ කාටද ඉඩ දෙන්නේ වැදගත් රටකට. හැබැයි මොකද පහුගියදා වුනේ? ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුව පාතාල නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. පාතාල නායකයා ඉන්නේ විදේශගත වෙලා. ඔහු වෙනුවට ඔබ දන්නවා පාස්පෝර්ට් එකක් ගන්නකොට ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න ඕන. ඒ පාස්පෝර්ට් හිමි කෙනා ඇවිල්ලා ඉංග්‍රීසි සලකුණු දීලා යන්න ඕන. ඒක පාතාල නායකයෙක් වෙනින් පාස්පෝර්ට් 3ක් හදලා දීලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසි සලකුණු දීලා තියෙන්නේ පිටකොටිය බස් ස්ටෑන්ඩ් එකේ පොත් විකුණන වෙලෙන්නේ. එයා අපි අත්අඩංගුවට අරන් තියෙනවා. කොතනද රට තියෙන්නේ? ඡායාරූපේ තියෙනවා. වෙන කෙනෙක් ඇවිල්ලා ඉංග්‍රීසි සලකුණු දෙනවා. බැලු බැලමට අහු වෙන එකක්. හැබැයි ඒ විදිහට මේ දෙපාර්තමේන්තුව කඩා වැටලා තියෙනවා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි රටකට. ඊළඟ මෝටර රථ රෝහණ දෙපාර්තමේන්තුව RME වැදගත් ආයතනයක්. අපේ රට නීති විරෝධී වාහන පාවිච්චි ඒක වැදගත් ආයතන. මේවා විශාල බලයෙන් තියෙන ආයතනයක්. හැබැයි ඒගොල්ලෝ දැක්කා අපිට තොරතුරු ආවේ පාන්දර. උදේ ගිහිල්ලා බලනකොට නේද? අදාළ නිලධාරියගේ ලොකෙට්ටුවේ නේද එතන කබඩ් එකේ තියෙනවා ලක්ෂ 40කට වඩා මුදලක්. එකතු කරගත්තොත් බෙදා ගන්න. 3 දිනක් අතරමඩ ගත්තා. මෙහෙමයි මේ රාජ්‍යය ඇතිලා තියෙන්නේ. මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අපි මාරු කරා අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට. එමෙ මාරු කරනකොට අපිට මාතර බන්ධනාගාරයෙන් අහු වුණා හෑන්ඩ් කප් මාංචු 7ක් අහු වුණා. එතන මාංචු හිරකරුවන් ගාව. මාංචු වල කීස් 27ක් අහු වුණා සිරකරුවන් ගාව. මොකද උන් බස් රථයේ ළඟට මේ ඔක්කොම අරන් යන්න බෑනේ. ෆෝන්, චාර්ජර්ස්, iPad මේ ඔක්කොම මේ වත්තක. මෙතන මේ රට තියෙන්නේ. යනෝ තමයි මේ බන්ධනාගාර නිලධාරී සිරකරුවන්ට සමාව දෙන්නත් පටන් අරන්. කොතනද මේ මම මේ කියන්න හදන මේක තමයි අපේ රට තිබුණු තැන මතක තියාගන්න. මේ වැදගත් ආයතන කස්ටම් එක, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ඉමිග්‍රේෂන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේවා ඇවිල්ලා රටක මේ නාරටීම් ඒවා රටක මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කමක් නැහැ කිව්වොත් ග්‍රාමසේවක මත කමක් නැහැ කිව්ව ටික දවසක්. හැබැයි මේවා තමයි රටක පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධක. ඒ සියල්ල බිඳ වැටලා තියෙන්නේ. ඉතින් අපි සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අතරින් කරන්න ඕන නැද්ද? අපේ දරුවන්ට හොඳ වගකීම් සහිත නිලධාරියෙක් ඕන. වගකීම් සහිත ආයතනයක් ඕන. එහෙම නැතුව මේ රටකට නිකන් නේ පාතාල ටීම් පොඩි අධිරාජ්‍ය හදාගෙන බන්ධනාගාරයක අධිරාජ්‍ය, පිටකොටුවේ තව එකක්, හාල් මෝල් හිමියන්ගේ තව එකක්, පුද්ගලික බස් හිමියන්ගේ තව අධිරාජ්‍ය. මේ අධිරාජ්‍ය ඔක්කොම විදිනවා මතක තියාගන්න. එක රාජ්‍යයේ තියෙන ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරාපත් කරන අද ප්‍රජාතන්ත්‍රය.